තමන්ට ප්‍රශ්නයක් ආවොත් ඉස්සෙල්ලාම හිතන්න කියලා මේ ප්‍රශ්නේ මට විතරද තියෙන්නේ කියලා. මේතන ඉන්න දූලගේ පුතාලගේ හිතට යම් ප්‍රශ්නයක් වද දෙනවා නම් ওই ප්‍රශ්නේ ඔයාලට විතරක් නෙවෙයි තියෙන්නේ. මේ ප්‍රශ්නේ මට විතරයි කියලා හිතපු ගමන් ප්‍රශ්නේ බර ඔළුවට දැනෙනවා වැඩි. පළවෙනි විසඳුම බුදුරජාණන් වහන්සේ වදාලා මේ ප්‍රශ්නේ තියෙන්නේ මට විතරක් නෙවෙයි කියලා හිතන්න කිව්වා. දෙවෙනි එක හිතන්න කිව්වා මේ ප්‍රශ්නේ නිසා මං ශෝකෙන් ඉන්න හොඳ නෑ. මොකද මේ ප්‍රශ්නේ මම අවුල් වුණොත් මගේ හතුරන්ට සතුට උපදිනවා, මිතුරන්ට දුක උපදිනවා. ඒ නිසා මම මේ ප්‍රශ්නේ මුල් කරගෙන ඇඬු කඳුලින් ශෝකෙන් ඉන්නේ නෑ කියලා හිතන්නකෝ දෙවෙනි එක. ඊළඟට වදාලා උත්තර හොයන්න කිව්වා. ජප්පේන මන්තේන සුභාසිතේන. ඒ කියන්නේ මේ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙන්නේ පිරිතකින් නම්. ඒ පිරිත් කියලා හරි විසඳ ගන්න කිව්වා. එහෙම නැත්නම් වෙදහෙදකමකින් නම් ප්‍රශ්නෙට උත්තරේ හම්බෙන්නේ වෙදහෙදකමක් හරි කරගන්න කිව්වා. ඊට පස්සේ සුභාසිතේන මේ ප්‍රශ්න වලට විසඳුමක් තමයි කිව්වා සුභාසිත ධර්ම ශ්‍රවණය. ධර්ම ශ්‍රවණයෙන් හිතේ අවුල් ලිහෙනවා. ඊළඟට අනුප්පදානේන දන් දීලා ප්‍රශ්න විසඳ ගන්න කිව්වා. දැන් ගොඩාක් තියෙන අපි කියමු gedara ප්‍රශ්න අවුල් හටගන්නේ බාහිරව යෝනි කෝපයක් නිසා නම් නොපෙනෙන ලෝකේ ඒ බාහිරවයන්නේ දානේ දීලා පින් අනුමෝදන් කරපු ගමන් ඒ ප්‍රශ්නේ ඉවරයි. මලගිය පරාණකාරයෙක්ගෙන් එන ප්‍රශ්නයක් නම් තියෙන්නේ මියගිය ඥාතීන්ට දානේ දුන්නම ඉවරයි. ඒ නිසා දන් දීලා ප්‍රශ්න වැඩි වෙන්න දානේ කියන එක පුරුදු කළොත් ප්‍රශ්න ලියනවා. ඊළඟට තියෙනවා යතා යත් ලබේ තත්තං තථා තත්ත පරක්කමේය. යමකින් ප්‍රශ්නෙට උත්තරයක් හම්බ වෙනවා නම් එවැනි පැතිවල් ගැන හිතන්න කියනවා ප්‍රශ්න වලට උත්තර හොයද්දී. එකක් තමයි ප්‍රතිවිරුද්ධ කර්මය කිරීම. තමන්ට රාගය වැඩි නම් විරාගී දේවල් අහන්න ඕන, කියන්න ඕන, බලන්න ඕන. කයේ අසුබේ ගැන තමන්ට ප්‍රතිවිරුද්ධ කර්මය. අසුබ භාවනාව. තමන්ට තරහ වැඩි නම් තරහ යන්නේ නැති අය ඇසුරු කරන්න ඕන. ඊළඟට මෛත්‍රිය ගැන කතා කරන්න ඕන. ඒ වගේ ප්‍රතිවිරුද්ධ කර්මයක් කරන්න ඕන. අර ඇඟේ කුෂ්ඨ හැදුනට පස්සේ දානශාලාවක් හදලා පූජා කළේ. ඒ වගේ ප්‍රතිවිරුද්ධ කර්මය කරන්න ඕන. ලස්සන විදියට ප්‍රශ්නයක් විසඳගෙන තියෙනවා මේ එක දුවෙක් මං හිතන්නේ මේ යෝන් දහසක් මණ්ඩම ලියලා එවලා තිබ්බේ. මම මතක හැටියට මහත්ය ගොඩාක් බොනවලු. හැබැයි මෙයා ඉවසගෙන ඉඳලා මෙයා මතක් කළා කියනවා මම පුංචි කාලේ ඉඳලා බඳිනකල් චරිතේ නසාගත්තේ නෑ කුමරි බඹසර රැක්කා. බැන්දට පස්සේ මං වෙන මිනිහෙක් එක්ක හිටියේ නෑ. පතිවෘතාව රැක්කා. මෙයා මොකද කළා තියෙන්නේ? ඒ පතිවෘතාවයි කුමරි බඹසරයි ජීවිතේට මම සුරාපානයක් කළා නෑ. ඒක සත්‍යයි. ඒ සත්‍යානුභවයෙන් මගේ ස්වාමියාට සුරාව මේ අප්පිරිය වේවා කියලා තමයි හැමදාම ඒක දෙන්නේ වත් එක අතට දෙන්නේ. මෙයා මේක කරන්න අරන් මාසයක් යන්න කලින් මහත්ය සුරාව නතර කළා. එයා හිතෙන් ඒක කළේ. අපේ එක ස්වාමීන් වහන්සේ නමක් මොන ගෙහුණා. ඒ ස්වාමීන් වහන්සේගේ තාත්තා බොනවා. ඉතින් ඒ රුවන්වැලි සෑයේදී තාත්තගේ ඔළුවට අත තියලා ඒ ස්වාමීන් වහන්සේ අදිස්ථාන කළා මම පුංචි කාලේ ඉඳලා බොන්නේ ඒක සත්‍යයි සත්‍යානුභවයෙන් මගේ තාත්තට මේක අප්පිරිය වේවා කියලා. සත්‍ය ක්‍රියාවෙන් තාත්තට ඒකේ මේවා වුණා. ඒ නිසා සත්‍ය ක්‍රියාව එක පැත්තක්. ප්‍රශ්නයක් ඉදිරියේ සත්‍ය ක්‍රියා කිරීම. ඊළඟ සමහර රාගයෙන් බැටකන ළමයි විරාගී මහා කස්සප මහරහතන් වහන්සේට වැඳලා පුදලා සිහි කළා රාගය හිතෙන් නැති කරගෙන තියෙනවා. ඊළඟට ස්ත්‍රී පරම ස්ත්‍රී රත්නය වූ යසෝදරා උත්තමාවියට වැඳලා පුදලා ජීවිතේ සුරාව නතර කරගත්ත කාමුක හැසිරීම් නතර කරගත්ත ළමයි අපිට විස්තර ලියලා තියෙනවා.
ඒ ඔක්කොම ජීවිතේ ප්‍රශ්න විසඳගන්න යාලා අනුගමනය කරන ක්‍රම අත්හදා බැලුවට කමන්නේ. මොකකින් හරි ප්‍රශ්නේ විසඳෙනවා නම් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟට මේ ප්‍රශ්න හැම එකටම නොලැබෙන හැම උත්තරයක් නොලැබෙන හැම ප්‍රශ්නයකටම උත්තරයක් තමයි ප්‍රඥාව. එයා දරා ගන්නවා මේවා, තේරුම් ගන්නවා. Tamanට තනියෙන් මේක විසඳ ගන්න බැයි නම් කල්යාණ මිත්‍රයෙක්ගෙන් උපදෙස් ගන්න කිව්වා මම මේ ප්‍රශ්නේ කොහොමද විසඳගන්නේ කියලා. ඒකට තමන්ගෙනොත් කල්යාණ මිත්‍රයන්ගෙනොත් ඒ දෙකෙන්ම ගන්න පියවර වලින් තමන්ගේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැත්තම්, ඒ කියන්නේ එයා හැම විසඳුමක්ම යොදලා විසඳෙන්නේ නැත්තම් අසෝචමානෝ අඬන්න නැතුව ඉන්න, ශෝක කරන්න නැතුව ඉන්න, අදිවාසෙය පුළුවන් තරම් ඉවසන්න, කම්මන් දල්ලං කිංති කරෝමි දානේ, කර්මයේ දැඩි වූ කල මා කුමක් කරන්නද කියලා. මේක කර්මයක් කියලා දැනගෙන එතනත් ඉවසන්න කිව්වා. ශෝකයට යන්න එපා කියලා කිව්වා.